Hi everyone, welcome to our channel. ඉතින් අද තමයි පුරුදු විදිහට රස කෑමක් හදන්නේ. අපි අද හදන්නේ ස්පැගෙට්ටියි ෆෘත්ති දිමාරේ. ෆෘත්ති දිමාරේ කියලා කියන්නේ මේ සී ෆුඩ් වලට. මේ සී ෆුඩ් මම අරන් තියන්නේ අද ෆ්‍රීසර්, ඒ කියන්නේ සුර්ජලාතෝ. නමුත් ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර වඩා රහයි. නමුත් අපි මෙතන පොඩි ප්‍රමාණයක් අද කුක් කරගන්න ඕන නිසා මම සුර්ජලාතෝ පාවිච්චි කරන්නේ. සුර්ජලාතෝ එක කියන්නේ ෆ්‍රීසර් එකක් උනත් ෆ්‍රීස් මාල් උනත් හරියට හොඳට කුක් කරගත්තොත් රසට අපිට හදා ගන්න පුළුවන් කෑම එක. මෙතන තියෙනවා කොත්සෙ, බෝංගොලේ, කලමාරි, සේපියේ, පෝල්පෝ, ගාම්බෙරි. ඉතින් ඒවා ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ විදිහට මේ තියෙන්නේ කටල් ෆිෂ්, මේ තියෙන්නේ ඔක්ටොපස්, එතකොට මේ තියෙන්නේ මසල්ස්, ඊට පස්සේ අපි මෙතන තියෙනවා ප්‍රෝන්ස්. ඒ වගේ හැම જાතියක් මෙතන මම අරගෙන තියෙනවා. මම මේ වල ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒක නිසා හදිස්සියට මේක නමක් ඔයගලන්ට තේරුණොත් ඒක බලා ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා. එහෙනම් මම මෙතන අවශ්‍ය කරන දේවල් ඔක්කොම අනිත් ඒවා අරගෙන තියෙනවා. අපි ටක් ගාලා කෑම එක හදන්නේ කොහොමද කියලා බලමු. මම ස්පැගෙටි එකට මේ විදිහට වතුරක තියාගෙන දීලා මම දානවා ඒකට ලුණු. අපිට මේක කෑම එක හදන්න යන්නේ විනාඩි 10ක වගේ කාල ප්‍රමාණයක්. ඒක නිසා මම මුලින්ම ටක් ගාලා මේ විදිහට ස්පැගෙටි ටික කුක් වෙන්න දා ගන්නවා. ඒ අතරතුරේ අපිට ටයිම් එක තියෙනවා අනිත් දේ ටික කරගන්න. මේ විදිහට මම පෑන් එක රත් වෙන්න තියාගෙන දීලා මම දා ගන්නවා මේක ඔලිව් තෙල් ටික. මේක දාගන්නවා ආල්දියෝ චිපෝල කියන්නේ ලුණු සුදු ලුණු මේ විදිහට දෙවිල්ල ගන්න කැමති නම් මේ විදිහට මිරිස් කරල් තුනකුත් දාගන්න පුළුවන් ඕනනම් අයින් කරගන්නත් පුළුවන් මේක උකලේ උරුණෙන් පස්සේ මේ ටික පොඩ්ඩක් මෙහෙම රන්වන් පාට වෙන්න බෙදෙනකොට මම මේකට මේ සී ෆුඩ් ටික එකතු කර ගන්නවා ෆෘත්ති දිමාර ටික මේ විදිහට. මේ වෙලාවේ ලිපේ ගින්දර උඩින් මට්ටමේ තියාගන්න. ඒ අතරතුරේ මම පාස්ට් එකත් මේ විදිහට වතුර තුලට යන විදිහට හදා ගන්නවා. හරි ටිකක් මේ කුක් කරන්න දෙමු ඉස්සරහට. මේක ලිපේ උඩින්ම ගින්දර මට්ටමේ කුක් වෙන්න දෙන්න. මම මේකට ඊට පස්සේ එකතු කර ගන්නවා මේ විදිහට පොඩි ලුණු. ඒ වගේම ගම්බිරිස්. දැන් විනාඩි 3ක වගේ ප්‍රමාණයක් මේක අපි කුක් කරගෙන තියෙන්නේ. මේ වගේ ගින්දර මට්ටම හොඳටම තියෙනකොට මම මේකට ඇඩ් කර ගන්නවා වීනෝ බියකෝ කියන්නේ white wine ටිකක් මේ විදිහට. ඊට පස්සේ මම මේකට ඇඩ් කර ගන්නවා සූගෝ පොමොදෝරෝ. මේකට ෆ්‍රෙෂ් පොමොදෝරෝ පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට කැමති ටොමැටෝ සෝස් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ මේ ෆෘත්ති දිමාරේ සූගකට කියන්නේ සාස් එකට විනාඩි 7ක් වගේ ප්‍රමාණයක් අපි කුක් කරලා තියෙන්නේ. මේ වෙලාවේදී මම ස්පැගෙටි ටික මේකට දා ගන්නවා. නමුත් තව විනාඩි 3ක 4ක ප්‍රමාණයක් කුක් වෙන්න ඕනේ. නමුත් අන්තිම ටික අපි කුක් කරගන්න මේකත් එක්ක. මේ විදිහට මම දා ගන්න ඔක්කොම කරලා. මේ විදිහට අපි හොඳටම කුක් කරගමු මේක පොඩ්ඩක්. අපි හොඳට මේ විදිහට මික්ස් කරගමු මේක. අපි හරි ගන්න මම ඇඩ් කර ගන්නවා ෆ්ලෙක්සිබල් ක්‍රිස්ටල් කියන්නේ පාස් එකක් මේ විදිහට. බලන්න මේක සර්ව් කරන්න කියලා.
හදාගත්ත ස්පැගෙටියයි ෆෘත්ති ඩි මාරේ. අපි දැන් රස බලමු කොහොමද කියලා. හරිම රසයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ස්පැගෙටි සී ෆුඩ් දාලා හදාගන්න. මේ જાති ඔක්කොම හොයාගන්න නැති වුණත් තමන් කැමති මාළු જાති ෆිෂ් જાති අපිට හදාගන්න පුළුවන් රසට. ඉතින් අපි එහෙනම් තවත් රස කෑමක් හදන වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.